මම දැන් තමයි මේ vlog එක edit කරලා ඉවර කරේ. තව පොඩි මියුසික් ට්‍රැක්ස් වගේක් දාන්න තියෙනවා පොඩ්ඩක් vlog එක පොඩ්ඩක් එන්ටර්ටේනින් වෙන්න ඕන හින්දා මම දැන් තමයි මේ කොලෙක්ස් ගිහලා ආවේ අද බදාදා පොඩ්ඩක් පරක් වුණා vlog එකේ වැට්ටි ඉවර වෙන්න හැමදාම වගේ ඉන්ට්‍රෝ එකක් ගන්න ඕනි කියලා හිතුවා දැන් මම යනවා පොඩ්ඩක් කීල්ස් එක පැත්තට ස්නැක්ස් මොනවා හරි ගන්න ඒ යන ගමන් vlog එක ගැන පොඩි බ්‍රීෆ් එකකුත් දෙන්න තාම එළියේ තියෙන්නේ කට්ට කලුවරේ පේන්නේ නැත්තේ ස්පෙෂලිම තියන්නේ පොඩ්ඩක් ඒජන්සි එක පැත්තෙන් අප්ඩේට්ස් එකක් තියෙනවා අනිවාර්යෙන් පොඩ්ඩක් බිල්ඩ් තව දෙයක් බිල්ඩ් කරන අතරේ තව සයිඩ් හසල් එකක් කරගෙන යනකොට ඇත්තටම රියැලිටි එක ඕක තමයි මොකද මේ මම දැන් ඔයගොල්ලන්ට දිගටම කියනවා ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකේ අරක වෙනවා මේක වෙනවා කියලා හැබැයි මේ මොකුත් මං හිතන්නේ මේ තාම හරියට උනේ නැහැ මේ ඉතින් ඕක තමයි වැඩේ ඕක තමයි රියැලිටි එක ඉතින් තවමක් හරි වැඩක් කරන ගමන් තව දෙයක් බිල්ඩ් කරද්දී ඔය වගේ කේස් වෙනවා ඉතින් අපි එක්ස්පෙක්ට් කරන දේම වෙන්නේ නැහැ හිමින් ඉතින් පුළුවන් විදිහට බිල්ඩ් කරන දේවල් බිල්ඩ් කරන්න ඕනේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක පැත්තෙන් අපිට එක්ස්පෙක්ට් කරපු ටාගට්ස් වලට මේ යන්න බැරි වුණා ගිය මන්ත් එකෙත් දැන් මේ මන්ත් එකෙත් පොඩ්ඩක් ඉතින් අපේ සප්ලයර් මේ මන්ත් එන්ඩ් එක වෙනකන් එක්ස්ටෙන්ඩ් කරා අපේ මීට් අප් එක ඉතින් ඒ වෙනකන් ඉන්න වෙනවා එයාගේ වැඩ ටික බලන්න තරම් අපි මාකටිං එක පටන් ගන්නවා කොටක් දුරට ඔයාලට නෙක්ස්ට් vlog එක කියන්නේ මේ වීක් එකේ vlog එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි අපේ මාකටිං වැඩ ටික පටන් ගන්නකොට කොහොමද වෙන්නේ කියලා සහ තව ඒජන්සි එක පැත්තේ මාකටිං පිච් වගේක් යනවා ඒ ටිකත් ඔයාලට රෆ් අයිඩියා එකක් ගන්න මම හිතන්නේ සමහරක් වෙලාවට වැදගත් වෙයි ඒක වෙන දේවලු අපි බලමු මේ vlog එකේ මොකද වෙන්නේ කියලා අපේ අලුත් ඔෆිස් අද මන්ඩේ අද උදේ මට ඉන්ට්‍රෝ එකක් ගන්න බැරි වුණා මම පොඩ්ඩක් හදිස්සියට ලෑස්තුනේ මොකද උදේ මට ෆයිල්ස් වගේක් අප්ලෝඩ් කරන්න ඒ තව වැඩ වගේක් ඉතුරුලා තිබ්බ කරන්න ඒකින්ද කොලෙක්ස් එකට යන්න ඉස්සෙල්ලා ඒ ටික ටක් ගාලා ෆයිනලයිස් කරලා මම ගියා අද කොලෙක්ස් එකේ බේසිකලි වැඩ ටික නෝමල් විදිහට වුණා උදේ ආර්ට් වර්ක් එකක් කරන්න තිබ්බා උදේ ආර්ට් වර්ක් එකක් ෆයිනලයිස් කරා මං හිතන්නේ මං අපේ channel එකේ branding එක වෙනස් කරා ඔයාලා මේ විදිහේ අප්ලෝඩ් වෙලා තියෙන vlog එකේ ඒක දකින්න ඇති සමහරක් විට මට ඒ vlog එකේ පෙන්වන්න බැරි වුණා මම ගිය සතියේ තමයි ඒක change කරේ මේ තියෙන්නේ අලුත් profile photo එකයි cover එකයි බලලා කියන්න ලස්සනයිද කියලා agency එක පැත්තෙන් update එකක් දුන්නොත් අපේ මේ වෙද්දී අලුත් වැඩ වගේක් ඇවිල්ලා තියෙනවා ඒ ටිකට අලුත්ෙන් කට්ටිය හය කරන්න මම ආයේ පෝස්ට් එකක් දැම්මා ඒක රීච් අවුට් කරලා තිබ්බ කීප දෙනෙක්ගෙන් ෂෝට් ලිස්ට් කරලා අලුතෙන් හය කරන කට්ටිය බලන්න ඕනේ ඊට පස්සේ මම කලින් vlog එකේ කිව්වා වගේම අපි මේ වීක් එකේ payments ඔක්කොම settle කරන්න ඕනේ මම හිතුවා payment එක settle කරනකොට පොඩියට pay sheet එකක් වගේ හදලා අපේ කට්ටියට යවන්න අද Tuesday මට උදේ debrief එකක් ගන්න බැරි වුණා මොකද මම නැගිට්ටෙත් 12ට විතර ඊයේ රෑ මේ මගේ යාළුවෙක්ගේ වැඩක් තිබ්බා ඒක කරන්න උනා ඒක ඉවර වෙනකොට උදේ 7 වගේ වුණා ඊට පස්සේ තමයි නිදාගත්තේ දැන් නිදාගෙන නැගිටලා තව වැඩ වගේක් තිබ්බා ඒ ටික ඉවර කරලා දැන් තමයි පොඩි වොෂ් එකක් එහෙම දාගෙන පොඩ හන්දිය වෙත්ත ගිහිල්ලා එනවා තේ බොන්න මොන හරි ගන්න ඕනේ අද නෝමල් විදිහටම ඒජන්සි එකේ වැඩ ටික කන්ටිනියු කරන් ගියා රාතා දැන් තව මීටින් එකක් තියෙනවා 4:00ට දැන් වෙලාව 4යි කොහොම තමයි යන්නේ ඇවිල්ලා ඊට පස්සේ තියෙනවා ගිය සතියේ vlog එක edit කරලා දාන්නත් ඕනේ ඒක editing එක තාම යන ගමන් තියෙන්නේ පොඩක් වැඩ වැඩි වුණේ හින්දා ඒක edit කරගන්න බැරි වුණා මට weekend එකේ අද ඒකත්
අනිවාර්යෙන් පෝස්ට් කරන්න ඕනේ පැහැදිලා. Let's see. In this house of cards, she says, hey man, there were just too many days. අපේ එකප් එකේ දැන් තත්ත්වය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ එක ක්ලයන්ට් කෙනෙක්ගේ වැඩ සෙට් එකක්. ඒ වගේ තව ඉන්නවා අපේ සෙට් එකම ක්ලයන්ට්ස්ලා මේ පැත්තේ. ඒෂන් බොස් ඉන්නවා. කව ගන්නේ නැහැ කියන මතේ ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒතර ඒ සෙට් එකට විකුණන්න පුළුවන්. මොකද මේවා අනිත් ඒවා. Good morning. අද වෙන්ස්ඩේ. අද කොලෙක්ස් එකට යන්න ඕනේ. එළියේ හොඳටම අපිට දීමනාව හම්බෙනවා. සුපිරි වෙස්සක් යනවා. මේකට පේන්නේ නැද්ද කොහෙද? එන්න පොඩ අඩු කරලා තියෙන්නේ. ඊට පස්සේ ගිය සතියේ vlog එක තාම දැම්මේ නැහැ. ඒකේ තව එඩිට් එකක් ඉතුරුයි. මට ඊයේ නිින්ද ගියා එඩිට් කර කර ඉන්නකොට. තව සබ්දයක් නිදි මරලා හිටපු හින්දා ඒකත් ඉවර කරන්න ඕනේ. Maybe nothing nowhere ever was that okay. In this house of cards, with only hearts. ඔගේ මේ නිකන් සිනමැටික් ග්‍රේඩ් එකක් වගේ දාන්න උඩ විදියක් නැහැ පොඩ්ඩක් නේ අර yellow ගතිය පොඩ්ඩක් වැඩි වගේ feeling එකක් ආවා. Good morning. අද ඇවිල්ලා Thursday. අද ඇවිල්ලා පොඩ්ඩක් rainy day එකක්. මේ දවස් ටිකේම වැස්ස මහා වැසිය දැහැලෙනවා. අදත් සුපිරි වැස්සක් යනවා උදේ ඉඳන්. shit. අද විශේෂ දේවල් යන්නේ අද රැට තමයි කමම් වගේක් තියෙන්නේ. ගණේ මුල්ල යන්න තියෙනවා. ආයේ හෝමගම යන්න තියෙනවා. අවස අපි මීටින් එකක් දාගන්න ඉගෙන යනුත් එක්ක ඒකත් පෝස්ට්පෝන් කරනවා මේ ගමන් ටික හින්දා. දැන් ටිකක් එක අප්ඩේට් කරන්න තියෙනවා. අපේ ආපු වැඩ වගේක් තියෙනවා. ඒ ටික කට්ටිය කරලා තියෙන්නේ. ඉතින් ක්ලයන්ට්ස් වලට යවන්න ඕනේ. and තව අලුත් වැඩක් තියෙනවා. ඒ ටික කට්ටියට සයින් කරන්න ඕනේ. මගේ week 3 blog එකක් දාලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්. කාඩ් එක මම හිතන්නේ මේ වීඩියෝ එක පටන් ගන්නකොට මම දායි link එක. මෙදී ගේම් බලන්න. ඊයේ රෑ තමයි දැම්මේ ඒක. Good morning. අද Friday. අපි ලොකු වැස්සකට පස්සේ අද උන්න පායලා තියෙනවා. ෂුවර් නෑ හැබැයි කොච්චර වෙලාවකටද කියලා. දැන් තරම් ෂේප් පොඩ්ඩක්. අද මං යනවා කොලෙක්ස් එක පැත්තට. පොඩ්ඩක් පරක් කොහොමද ඇස්ති වෙන්න අර අපේ පල්ලියා පහල උඩ කේස් එකක් තිබිලා ඒක මේ හැදුවා. දැන් යන්න ඕනේ. අද විශේෂ දෙයක් නෑ. අද ඒ වැඩ ටික තමයි තියෙන්නේ. හෙට තියෙනවා අපි අම්ල එක හෝම් කමින් එක. මම ඒගොල්ලන්ට දෙන්න පොඩි ඩිජිටල් ආර්ට් එකක් තැන්දා. ඒක නම් තාම කම්ප්ලීට් නෑ. තව වැට්ටියක් තියෙනවා. මේ එක ප්‍රින්ට් කරලා ෆ්‍රේම් කරගන්න ඕනේ. දැන් තමයි හෝම් කමින් එකට ගිහිල්ලා ආවේ උදේ ගිය පාර. දැන් ආය යන්න තියෙන ජනිතත් එක්ක පෑලිය ගොඩට අපි මේ අලුත් මේ රිටේන් එකක් කතා කරගන්න. හායි අද අපි යනවා කොයිද සහස්‍රයකට යනවා. පුරුදු වැඩයක් කාලේ එන්න ඕන. බඩගිනි. අපි යනවා මම එන්නේ ඉස්සලා ගත්තා විලෝග් එක. හර්ෂණ සර්ව හම්බෙන්නේ. ඒ කියන්නේ සහස්‍රයේ අයිතිකාරයා. ඉංග්‍රීසි නම් හර්ෂණ සර් තමයි. What money? Lucky. you cannot reap what you never did sow. ඩ්‍රයිවර් කෙනෙක් ගත්ත යාළුවෝ. අර මෙන්න යනවා. වේද කාලනෝ අරන් කාලයම අන්නේ. කාලයක් නේ. වැඩ බක්ක වැඩ තුනේ ඉන්නේ ගිහිල්ලා කරමු.
අද සැටඩේ පටන් ගන්නකොට අද නම් මේ ප්‍රීෆයක් ගන්න බැරිවුණ හෝම හරි සතියක් ගියා තේරුණේවත්නේ. ඊළඟ බ්ලොග් එකේ කමෙන්ටයක් දාලා තිබ්බා ස්පයිඩර්මෑන් ඇක්ෂන් ෆිගර් එක පෙන්වන්න කියලා. මේ තියෙන එක ස්පයිඩර්මෑන් මේක මම ටරාසයෙන් ගත්ත අයිටම්ස් එකක් Hasbro එක කියලා තමයි තිබ්බේ. ඒක Hasbro ඔරිජිනල් එකක් නෙමෙයි මේ හැබැයි ඒකේ ඩීටේල්ස් එන්න හොඳයි. ඒක ගත්ත ඉතින් මම level 11 එකෙන්ද ඔය ගත්තේ ඒක. ඒකේ ඩීටේල්ස් හොඳයි. ඔන්න බලා ගන්න බ්‍රෝ ස්පයිඩර්මෑන්. මම මේ පොඩි කාලේ ඉඳන් පට්ටම ෆෑන් කෙනෙක් ස්පයිඩර්මෑන්. මගේ හීරෝ මම කැමතිම සුපර් හීරෝ තමයි. වොල්පේපර් එකත් ඉන්නවා. තව ඒ වගේ තිබ්බා. ඒ ටික බොක්ස් එකේ දාලා තියෙනවා. තාම මේ පැත්තේ හයි කරේ නැහැ. with only hearts. In this house of cards, with only hearts. In this house අද සන්ඩේ වීක් එකේ අන්තිම දවස. මේ සතිය මම මේ vlog එකේ මම ගත්ත ක්ලිප්ස් ටික බලලා හිටියේ මේ සතිය එච්චරම ක්ලිප්ස් නෑ මේ vlog එකට දාන්න මම හිතන්නේ. අපි බලමු එඩිට් එකේදී. අද තමයි ගොඩක් වැඩ තියෙන්නේ. අද පොඩ්ඩක් දිග වැස්සකට පස්සේ අද තමයි පායලා තියෙන්නේ. අපේ මේ සප්ලයර් හම්බෙන්න යන්න හිටියේ අපි මේ වීක් එකේ බට් පොර බිසි හින්දා අපිට මේ වෙනවා ඒක පොඩ්ඩක් කල් දාන්න. ඒකයි කේස් එක. පෞකල්ලා මාධ්‍ය මැෂින්ස් වගේක් ගන්න හදන්නේ. ඒකත් කොහොම මේ මන්ත් එන්ඩ් වගේ වෙයි. හරිද? අපි එමුණොත් මේ මන්ත් එන්ඩ් එකට වගේ තියාගමු. සෙට් කරලා කතා කරමු. එමුණොත් මන්ත් එන්ඩ් එකට දාගන්න වෙනවා අපේ ඉනිෂියල් ප්‍රොජෙක්ට් එක ලොන්ච් කරන්න ඕන කරන ඒව ටික කතා කරගෙන ඉන්වොයිස් ටික හදාගෙන කොච්චර කොස්ට් එකක් යනවද කියලා ඇලොකේට් කරගන්න වැඩි කරන්න. හැබැයි අපි එතකන් වැඩි නවත්තන්නේ නැහැ. අපි එතකන් සෝෂල් මීඩියා වල ප්‍රී ලොන්ච් එකට ඕන කරන ඒවා ටික අපේ ෂූට් එකට ඕන කරන ඒවා ඔක්කොම ටික අපේ පැත්තෙන් වෙන්න ඕනේ. සේරම ලෑස්ති කරගන්න පුළුවන්. අවුලක් නැහැ ඒකින්ද. කොහොමත් වැඩි දවසක් නෑ 17 මන්ත් එන්ඩ් එක කියන්නේ ඉතින් ලබන සතියේ පස්සේ සතිය. ගොඩක් දුරට ලබන වීකෙන්ඩ් එකේ වගේ අපිට විසිට් එකක් දාලා වැටි කතා කරන්න පුළුවන් වෙයි. අමානේ කොල්ලෝ වන්ඩි පස්සලා කෝ බලන්න මොනවද අදින වටයක් දැන් බෑර කාලෙකින් ලද්දයි කැවේ නෑ ඔය දනිස්සරියා ඔක ගේන්න උන දිනවල පදින්නවා දාන්න මේ ඉන්නේ ඩ්‍රයිවර්ලා පදින්නව බලන්න යන්න ඇයි උඹලා ඉස්සරහින් ගියේ ඉස්සරහින් ගියේ කො දිනුනේ
ඔඩ මේ ඔක්කොම vlog කියනවා. අන්න ඒ බෑක් පයක් ගෙවුණ අවුල නැහැ. අංගොඩ වොයිසිං આવුත් තමයි. මේ අවුල නැහැ මොකද? අද්ද ඇඩි අවුල්. ඉන්දර ටිකක් ගන්න කොහොමද? කවුද බලලා ගෙන ආයේ? බයික් ගන්න. බදා එක්සෑම් වා. දෙකක් ඉතරගනි අතරක් ඕනේ ඈ? හතරක ඉන්දර වදිනවා. වදිනවා. පාරිසන් වල. පටංග. අර පාරිසන් වල. ඕකේ දැන් මම මේ කිල් සෙට් ගිහලා ගෙදර ආවේ. ඔයාලා මුලින්ම දකින්න ඇත්තේ බ්ලොග් එකේ ඉන්ට්‍රෝ එකේදී ඒ ගිහිල්ලා තමයි දැන් මේ එන්නේ. මොකද ආයෙමත් අවුට් රෑ ෂූට් කරන්න හම්බුන්නේ නැහැ, ටයිම් එක සෙට් වුනේ නැහැ. In this house of cards, with only hearts, in this house of